හායි නමයි. ඔන්න මෙදා පාර අවුරුද්දට වගේම ගෙදර මොනවා හරි උත්සවයක් තියෙනවා නම් හැමදාමත් අපි හදන්නේ බටු මෝජු අල බැදුන්නේ. ඉතින් බටු මෝජි අල බැදුමුයි අයින් කරලා මම මේ කියලා දෙනවා වගේ රසම රස කරි එකක් හදමුද? මේකට නමක් නම් මම දැම්මේ නැහැ. බටු අල කරි එක කියලා තමයි මම නම් කියන්නේ. එන්නකෝ අපි මේක හදමු. මුලින්ම අපේ බටු ටික දෙකට මැදින් පළලා සාමාන්‍යයෙන් ලොකු කෑලි වලට කපලා ගන්න ඕනේ. ඒ වගේම අලත් කොටු කොටු ප්‍රමාණයෙන් කපලා ගන්න. වීඩියෝ එකේ පෙන්නනවා වගේ අල වලට විතරක් ලුණුයි කහයි දාලා හොඳටම අනලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ තෙල් ටිකක් පෑන් එකට දාලා අපේ බටු ටික තියෙනවනේ. බටු ටික හොඳටම රන්වන් පාට වෙනකම් බැදලා තමයි ගන්න ඕනේ. මෙන්න මේ වීඩියෝ එකේ පෙන්නනවා වගේ පාට වුණාට පස්සේ අපි මේක තෙල් බේරෙන්න අරන් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි අර ලුණුයි කහයි දාලා අනාගත්ත අපේ අල කෑලි ටිකත් ඒ තෙල් එකටම දාලා බැදලා ගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී ඉතේ ගින්දර අඩු කරලා තමයි අලේක බැද ගන්න ඕනේ. මොකද අලේකේ වටේ විතරක් රන්වන් පාට වෙලා බෑනේ. අල කෑලි වල ඇතුළත් තැම්බෙන්න ඕනේනේ. ඒක නිසා මඳ ගින්දරේ අපේ අලේකත් බැද ගන්න ඕනේ. අලේක බදිද්දි රන්වන් පාට වෙනකම්මත් නෙමේ ඊට වැඩිය චුට්ටක් තද පාට වෙනකම් අලේක බැද ගන්න. එතකොට අලේකේ ගොඩක්ම රසක් එනවා. මෙන්න මේකත් වැඩිය තව චුට්ටක් පාට වැඩි වෙනකන් කර වෙන්නේ නැති වෙන්න අලේක බැද ගන්නකෝ. බැදලා ඉවර වෙන අලේකෙත් තෙල් බේරෙන්න පැත්තකින් අරන් තියා ගන්න ඕනේ. මොකද මේ වගේ තියෙන තෙල් හොඳටම අයින් වෙනකන් තියෙන තරමට හොඳයි. හදිස්සි නැත්තම් අපි මෙහෙම හිතමුකෝ. රෑ කෑමකට අපි මේ කරි එක හදනවයි කියන. ඔයාලට වෙලාව තියෙනවා නම් උදේ වරුවේ මේවා ටික බැදලා තෙල් බේරෙන්න අරන් තියන්න. එතකොට මේ වගේ තියෙන වැඩි තෙල් පුළුවන් ප්‍රමාණයක් අයින් වෙනවනේ. බැදපු ගමන්ම ගත්තොත් මේ වගේ තෙල් ගොඩාරියක් තියෙනවා. ඊට පස්සේ වෙනම පෑන් එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා තෙල් එක රත් වෙද්දි අබෑට ටිකක් දාලා අබෑට ටික හොඳටම පුපුරන්න දෙන්න. මේ තියෙන්නේ මම අරන් තියෙන කොළුබඩු. ඕනි ප්‍රමාණවල් මම දාලා තියෙනවා. ඒක නිසා මම අය කියන්න යන්නේ නැහැ. මුලින්ම සම්පෙ ටික එහෙම බැද ගන්න ඕනේ. චුට්ටක් සම්පෙ වල සුවඳ එනකම් බැදගෙන ඊට පස්සේ ඒකෙටම අපේ ලුණුයි කුළුබඩු ටිකයි දාලා මේ ටික හොඳටම ටෙම්පරාදු වෙනකම් කලවම් කර ගන්න ඕනේ. ටෙම්පරාදු වුණාට පස්සේ ඒකේ තවත් ලස්සනයි රසයි වැඩි වෙන්න ග්‍රීන් පීස් චුට්ටකුත් දාලා ඒ ටිකත් කලවම් කරලා හොඳටම උකු පොල් කිරි අඬු කෝප්ප එකකුත් දාලා මේකේ ග්‍රේවි එකේ රස එන්න ලුණු කුඩු චුට්ටකුත් දාගන්න. මොකද අපි අල වලට විතරනේ ලුණු දැම්මේ. ලුණු රස අනුව දාලා අපි අර බැදගත්ත අලයි බටුයි ටිකයි දාලා මේක හොඳට කලවම් කරන්න ඕනේ. කලවම් කරද්දි කෑලි පොඩි නොවෙන්න කලවම් කරන්න. ඊට පස්සේ විනාඩි 3ක් විතර වගේ පියනකින් වහලා තිබ්බනම් අපේ ග්‍රේවි එක හොඳටම අලයි බටුයි වලට උරා ගන්නවා. ඊට පස්සේ මේක ගොඩාරියක් කලවම් කරන්න එපා. එහෙම වුණොත් අපේ බටු කෑලි අල කෑලි චප්ප වෙන්න බලයි. දැන් ඉතින් තියෙන්නේ මේක රස බලන්න. ඔයාලට මේකට තව උම්බලකඩ වුණත් එකතු කරගන්න පුළුවන්. බටු මෝජු වෙනුවට මේ වගේ කරි එකක් හදලා බලන්නකෝ. ඒ වගේම මාව ෆලෝ කරලත් යන්න. රසයිද කියලා බලලා මටත් කියන්න.